ආයුබෝවන් පුතේ සියලුම දෙනාට. ඔන්න අදත් සුපුරුදු පරිදි සිසුපියස නාලිකාව හරහා මම ඔයාලා හමුවට ආවොත් අලුත් පාඩමක් ගැන කතා කරන්න. ඉතින් ඔන්න අද අපි පාඩම තුලින් සාකච්ඡා කරන්න යන්නේ සිංහල සාහිත්‍ය රසාස්වාදය කියන විෂය යටතේ අපිට තියෙනවා ලස්සන පාඩමක් මග කියලා. නේද? අන්නේ මග කියන පාඩම ගැන තමයි ඔන්න අපි කතා කරන්න යන්නේ. හරි පුතේ. මග පද නිර්මාණය ගැන කතා කරනකොට අපේ ප්‍රකට කවියෙක් 80 දශකයේ ඉස්මතු වෙච්ච ප්‍රබල කවියෙක් තමයි මේ රත්නශ්‍රී විජේසිංහයන් කියලා කියන්නේ. විජේසිංහයන් අතින් ලියවුණු හරි අපූර්ව නිර්මාණයක් තමයි මේ මග කියන පද්‍ය නිර්මාණය. පුතේ විජේසිංහයන් අයිති වෙන්නේ මොන කාලයටද? රත්නශ්‍රී විජේසිංහයන් ඔයාලා දන්නවනේ. ඔව්. නිදහස් කවියේ ද්විතීය තරංගය නියෝජනය කරන කවියෙක් තමයි රත්නශ්‍රී විජේසිංහයන් කියලා කියන්නේ. විජේසිංහයන්ගේ තවත් නිර්මාණයක් අපිට සාහිත්‍ය පොතේ තියෙනවා අනිත් පොතේ. මේ වස්සානේ කියලා. වස්සානේ තරමටම හරි සොඳුරු නිර්මාණයක් තමයි මේ මග කියන පද්‍ය නිර්මාණය. ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි මග පද්‍ය නිර්මාණය අනේ මිස් අපිට තේරෙන්නේ නැහැ කියලා. නෑ මේ පද්‍ය නිර්මාණයත් හරි ලේසි. අර්ථය අවබෝධ කරගන්න පහසුයි. ඔන්න බොරුද බලන්න මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව අහන් ඉන්න බලන්න. හරි පුතේ. මග කියන පද්‍ය නිර්මාණය ලියන්නේ රත්නශ්‍රී විජේසිංහනේ. විජේසිංහගේ නිර්මාණවල තියෙන එක ප්‍රධාන ලක්ෂණයක් තමයි ජීවිතය ගැන ගැඹුරු පණිවිඩ තමන්ගේ නිර්මාණ හරහා රසවත් විදිහට ඉදිරිපත් කරනවා. හුදු කතා රසයක් නෙමෙයි ජීවිත අවබෝධයක් දෙන්න උත්සාහ කරනවා තමන්ගේ නිර්මාණය හරහා. ඉතින් මේ මග කියන පද්‍ය නිර්මාණයක් ලියවෙන්නේ අන්න ඒ වගේ නිර්මාණයක් විදිහට. හරිද? හරි අපි කවියත් එක්ක කතා කරමු. හරි පුතේ මේකට දැන් කවියා මාතෘකාව දාලා තියෙන්නේ මොකද්ද? මග කියලා නේද? මගක්. මගක් කියන්නේ මොකද්ද? පාරකට. නේද? පුතේ පාරක් හැදෙන්නේ කොහොමද? පියවර මතින්. නේද? පියවරෙන් පියවර තමයි පුතේ දිග මාර්ගයක් නිර්මාණය වෙන්නේ. නේද? පුතේ අපේ ජීවිතයත් හරියට මගක් වගේ. මොකක් වගේද? මගක් වගේ පාරක් වගේ. ඒ නිසා විජේසිංහයන් මග කියලා මේ පද නිර්මාණයට නම දාලා තියෙන්නේ හරි ව්‍යංග්‍යාර්ථවත් විදිහට. කවියෙක් නිර්මාණයකට නම දාන්නෙම අන්න ඒ වගේ ව්‍යංග්‍යාර්ථ ගැන්වෙන අදහසක්. මේ හිතන්න දෙයක් තියෙනවා. ඉතින් පුතේ මග නිර්මාණය තුල තියෙන්නේ ධ්වනිපූර්ණ රසයක්. අපි කියන්නේ ව්‍යංග්‍යාර්ථයක් කියලා. නේද? මේ කවිය අපිට විග්‍රහ කරන්න පුළුවන් සමාජීය අර්ථයෙන් වගේම ආගමික අර්ථයෙන්ුත් විග්‍රහ කරගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට ලියන්න කියලා දෙන්නේ මේ පද්‍ය නිර්මාණයේ තේමාව. නැත්නම් අපි තේමාව, වස්තු විෂය, අනුභූතිය, අත්දැකීම කියන ප්‍රශ්නයක් අහන්නේ. නේද? එතකොට කොහොමද මේක විස්තර කරන්නේ? දැන් සමාජීය දෘෂ්ටියකුත් තියෙනවා, ආගමික දෘෂ්ටියකුත් තියෙනවා. හරි වැඩි. දැන් අපි ලියන්න ඔය දෙකෙන් මොකද්ද? නේද? ඔයාලට හරි ප්‍රශ්නේ. හරි. ප්‍රශ්නයක් කරගන්න එපා. ඉස්සෙල්ලා අපි බලමු මේ කවියෙන් කියන්නේ මොකද්ද කියලා. පුතේ කවිය පටන් ගන්න මෙහෙමයි නේ. මගක් නම් පියවර මතින් පියවර තබා තෙනූ මගක්මයි. අතර මග ලතනු වී මුවදොර සොයා යන මගක්මයි. පුතේ කවිය කියනවා මගක් කියලා කියන්නේ මොකද්ද? මතු පිට අර්ථය ගමුකෝ. මගක් නම් පියවර මතින් පියවර තබා යන මගක් කියලා කියන්නේ. මේ ඒ මාර්ගයේ නැවතිලා ගිමන් හරින්න ලද වෙන්න කාලයක් නෑලු. පුතේ කවිය මේ මග විදිහට දකින්නේ මොකද්ද? ජීවන ගමන් මග. කවිය මග විදිහට දකින්නේ අපේ ජීවිතය. නේ අපේ ජීවිතේ පුතේ මගක් වගේ. පාර හරි දිගයිනේ. නේද? අපේ ජීවිතයත් උපතේ සිට මරණය දක්වා මිනිස්සු වෙච්ච අපි හැල්මේ දුවන ගමනක් යන්නේ. හිතලා බලන්නකෝ ඔයාලා දැන් ඉස්කෝලේ යන අධ්‍යාපනයේ හදාරන ළමයි විදිහට මේ විභාග කේන්ද්‍ර කරගත්ත අධ්‍යාපනයක් මත හැල්මේ දිවිල්ලක් තියන්නේ. මේ ඉස්කෝලේ යනවා පන්ති යනවා නේද? එකක් නෙමෙයි නේ මේ අපේ ජීවන ගමන් මග හැල්මේ යන ගමනක් තියෙන්නේ. නේද? පියවරෙන් පියවර පොඩි කාලේ මොන්ටිසෝරි ගියා. ඊට පස්සේ නේද ප්‍රාථමික අධ්‍යාපනය දැන් ද්විතීක අධ්‍යාපනය පියවර මතින් පියවර තමයි ඔයාලා මේ වයස් දවසින් දවස ජීවිත ඉදිරියට යන්නේ.
නේද? අනාගතේ ඔයාලා මේ අධ්‍යාපනය අවසන් වෙලා රැකියාවක් කරයි. නේද? එතකොට මේ ජීවිතය හැල්මේ දුවන ගමනක්. අනේ දැන් මට මහන්සි මට බෑ කියලා විඩාව හරින්න මහන්සිය නිවන්න අපිට කාලයක් නෑ. එකයි කවියා කියන්නේ. මග කියලා කවියා සංකේතවත් කරන්නේ පුතේ එහෙනම් මොකද්ද? ජීවන මග කියන එක. නවතින්න ඉඩක් නෑ කියලා කියන්නේ මොකේද? මේ පාර මැද්දේ නවතින්න ඉඩක් නෑ කියලා නෙමෙයි කවියා කියන්නේ. ජීවිතය නැමැති ගමන් වගේ අපිට හිතු හිතු පරිදි ගිමන් නිවන්න විඩාව හරින්න කාලයක් නෑ. මේ හැල්මේ දුවන ගමනක්. ඔයා මග නැවතුනොත් ඔයා ෆේල්. හරිද? ඔයා ජීවිතේ ෆේල් වෙනවා. හිතන්න ඔයාගේ සමවයස කට්ටිය අධ්‍යාපනය හදාරන ඉගෙන ගන්නවට හිතුනොත් අනේ මට බෑ මේ පාර විභාග ලියන්න ඊළඟ පාර ලියනවා කියලා ඔහේ ඉන්නවා නේද ජොලියේ ඉන්නවා පුතේ එහෙම ඉඳලා පුළුවන් ද ජීවිතේ නේද එතකොට ඔයාගේ සමවයස් කණ්ඩායම් එක්ක ඔයා පස්සට ඇදෙනවා නේ ඔයාගේ ජීවිතය ආපස්සට යනවා ජීවිතය කියලා කියන්නේ අපේ වයස කියන එක දවසින් දවස යනවා අපේ ජීවිතේ નિયમિત ඉලක්ක තියෙනවා ඒවා සපුරා ගන්න નિયમિત කාල පරාසයක් තියෙනවා ඒ නිසා ජීවිතය කියලා කියන්නේ හිතු හිතූ පරිදි ගමන් විඩාව හැරෙමින් නේද? ගෙවන්න පුළුවන් එකක් නෙමෙයි. කියනවා කවියා ජීවිතේ හරියට මුවදොර හොයාගෙන යන ගඟක්මයි කියලා කියනවා. ජීවිතේ ගඟක් කියලා කියන්නේ පුතේ. නේද? ගඟ කොයි වගේද? ගංගාව පල්ලෙහාට ගලා යන්නේ. ගඟේ අවසානයේ මහා මුහුද. නේ මෝය කටින් ගඟ මුහුදට වැටෙනවා. ඒක තමයි ගඟක අවසානය. ඊට පස්සේ මුහුදට ගිහපම ඔක්කොම ලුණු වතුරයි. මෙහෙම කියනකොට ඔයාලට පාඩමක් මතක් වෙන්න ඕනි. මොකද්ද? අන්න හරි. ගංගාවේ සංගීතනේ. ගංගාවේ සංගීතයේ පද්‍ය නිර්මාණයේ කවියා ජීවිතේ ගඟකට සමාන කරලා පුතේ විස්තර කරනවානේ. ඒකේ ජීවිතේ ගඟක් ලෙස දක්වමින් ජීවිතයට උපදේශයක් දෙනකොට ඔන්න රත්නශ්‍රී විජේසිංහ මහත්මයා ජීවිතේ මගක් කියලා මාර්ගය ඔස්සේ මගක් උදාහරණයට අරගෙන ජීවිතයට උපදෙස් දෙනවා. නේද? එහෙනම් ජීවිතය කියන්නේ නේද? පියවර මතින් පියවර තබමින් යන ගමනක්. මේකේ විඩාව හරින්න කාලයක් නෑ කියලා කවියා කියනවා. නේද? බාලු විය, මහලු විය, තරුණ විය ওই විදිහට ගත්තම ජීවිතේ විවිධ අවදීන් වලට මුහුණ දෙනවා. අපි එක තැන නතර වෙලා හිටියු ජීවිතේ හැමදාම එක තැන. ඒ නිසා ජීවිතේ සැපවත් කරගන්න නම් සුභවාදී කරගන්න නම් නේද? තමන්ගේ ඒකායන ඉලක්කය මිනිහෙකුටම ජීවිතයට ඉලක්කයක් තියෙන්න ඕනි. ඒ ඉලක්කය හඹාගෙන යන්න නම් අපි වැඩ කරන්න ඕනි. ඒක තමයි කවියා මේ සමාජීය දෘෂ්ටියෙන් දෙන කතන්දරේ. මේ කවිය හරහා කවියා කියන්න තේමා කරගෙන තියෙන යන්නේ දේ. පුතේ ආගමික දෘෂ්ටිය පැත්තට අපි චුට්ටක් කරමු. නේද? කවියා කියනවා මොකද්ද? ජීවිතය කියලා කියන්නේ හරියට නේ මගක් වගේ මොන මගක්ද? පුතේ මග කියලා ආගමික දෘෂ්ටියෙන් විස්තර කරනකොට මේ කියන්නේ සංසාර ගමන් මඟ. මේ අපි ඉපදෙමින් මැරෙමින් එක එක ආත්ම භාවවල අපි ඉපදෙන්නේ නැති. අපි දන්නේ නැහැ ගිය ආත්ම අපි බල්ලේ පූසෙක් වෙලා නේද ඉපදෙන්නේ නැති. අපි දන්නේ නැහැ. මේ අපේ ජීවිතය යන්නේ වගේ. නේද? ඒ නිසා ජීවිතේ අපි යම්කිසි හොඳ ආත්ම භාවයක් ලැබුවම මේ ජීවිතේ ලත වෙවි ඉන්න දෙයක් නැහැ කියලා කවියා කියනවනේ. උසස්ම ආත්මභාවය මනුසත් ආත්මභාවය මිනිසුන්ට තමයි පින් කරගන්න පුළුවන්. මිනිහා කියන මිනිසයාගේ නේද? මේ ගමන සංසාර ගමනක් නම් මේ සසර ගමන අවසන් කරන්න පුළුවන් නිවන නම් දොරටුව මුණ ගැහුණට පස්සේ කවියා මේ ජීවිතේ ගඟකට සමාන කරලා පාරකට සමාන කරලා කියනවා මේ ජීවිතයේ අවසානයේ තමයි මුව දොර මුණ ගැහෙන්න ඕනි ජීවිතයේ අවසානයේ දකින්න නම්. ඒ කවියා මුව දොර කියලා සංකේතවත් කරන්නේ මොකද්ද? නිවන. නේද? බෞද්ධ විදිහට අපි විශ්වාස කරන්නේ අපේ ජීවිතයේ කෙලවර අපි දකින්නේ නිවනින්. ඉඳ කවියා කියනවා මේ ජීවිතය හිත හිතා ලත වෙවි ඉන්න දෙයක් නෑ. නේද? ජීවිතේ අතරමඟ ලත වෙන්න එපා. නිවන අවබෝධ කර ගැනීම වෙනුවෙන් වැඩ කරන්න. නේද? වෙහෙසෙන්න. ජීවිතේ යථාර්ථය අවබෝධ කරගන්න කියන පණිවිඩය දෙනවා. ඒ නිසා මග කියන පද්‍ය නිර්මාණයේ අදහස පුතේ සමාජීය අර්ථයෙන් වගේම ආගමික දෘෂ්ටියෙන් අපිට දීර්ඝ වශයෙන් විග්‍රහ කරන්න පුළුවන්. සරල අර්ථයක් ගත්තාම පළවෙනි කවිය ඔස්සේ අපිට ඒ වගේ අදහසක් කියන්න පුළුවන්. කවියකින් අදහස් කරන්නේ මොකද්ද? ප්‍රමාද වෙන්න එපා. මේ ලෞකික ජීවිතේත් ප්‍රමාද වෙන්න එපා. ඔයාගේ සාක්ෂාත් කර ගැනීමට තියෙන ඉලක්කයට ඔයාට යන්න බැරි වෙනවා. මේ ආධ්‍යාත්මික ජීවිතේත් එහෙමයි. ප්‍රමාද වෙන්න එපා. ලැබුණු මනුසත් ආත්මේ නිවන ලබා ගැනීම උදෙසා වැඩ කරන්න කියලා කවියා කියන අපේ ජීවිතේ පාරක් වගේ නැවතීමක් නැහැ. මේ නවතා ගන්න නම් ඒ සඳහා වැඩ කළ යුත්තේ ඔයයි කියන කාරණේ කවියා මේ නිර්මාණය හරහා කියනවා පුතේ. හරි.
දැන් එහෙනම් ඔන්න අපි පළවෙනි ඉසඳැස් කවියේ පළවෙනි කොටසේ අර්ථය අවබෝධ කරගත්ත. මම අද තේමාව ගැන තමයි මේ කතා කරන්නේ. හරිද? ආයෙත් මතක් කරනවා. දැන් එතකොට ඕක ලියන්නේ කොහොමද අපි? දැන් පළවෙනි කවිය අරගෙන තේමාව ඔය හරහා විස්තර කරන්න කොහොමද? දැන් ඔයාලට මං කියපු එක තේරුණා නේද? හැබැයි දැන් ලියන්න ගිහපුවම ලියන්න දන්නේ නැහැ. මේ ලියන්න ගිහපුවම චුට්ටක් හිර වෙන ගතියක් තියෙනවා. ඒකට උදව්වක් කරන්න යන්නේ. හැබැයි මේ උත්තරේ ෆොටෝකොපි කරගෙන ඒ විදිහටම ලියන්න ඕනි කියලා කන්න ඔයාලට තව අදහස් දාලා ලස්සනට කරුණු ගලපලා ලියන්න පුළුවන්. හරිද? හරි. පුතේ එතකොට දැන් රසස්වාදයක් ලියනකොට විචාරයක් ලියනකොට අපි ලස්සන නිර්මාණාත්මක ආරම්භයක් ගන්න ඕනේ. මේ පද්‍ය නිර්මාණයට අපිට මොන වගේ ආරම්භයක් ගන්න පුළුවන්ද? ඔයාලට ලස්සන ලස්සන ඔයාලා ගාව අදහස් ඇති. බලන්න මේ වගේ අදහසක් හොඳ නැද්ද කියලා. රමණීය අරුත් ප්‍රතිපාදනය කරන ශබ්දය කාව්‍යයි. ඔන්න කවිය ගැන ලස්සන වැකියකින් අපිට ආරම්භය ගන්න පුළුවන් නේ. 80 දශකයේ මෙරට කාව්‍ය ක්ෂේත්‍රයේ ස්මතු වූ ප්‍රතිභාපූර්ණ කවියෙකු වන රත්නශ්‍රී විජේසිංහයන්ද එවන් කවිකම් කළ ප්‍රතිභාපූර්ණ කිවිඳකි. බිය නොවන්න අයියන්ඩිය නම් කාව්‍ය සංග්‍රහය ඔස්සේ කාව්‍ය ක්ෂේත්‍රයට පිරිසි මෙතුමා අතින් ලියවුණු කවි නිර්මාණ රැසකි. කොළඹ නිසඳස් කවියේ ද්විතීය තරංගයේ නියෝජනය කරන මොහුගේ කවි බොහෝමයක් වත්මන් සමාජය පිළිබඳව ගැඹුරු දෘෂ්ටියකින් පබැඳුණු කාව්‍ය නිර්මාණ විය. මග පද්‍ය නිර්මාණයද එහෙව් ගැඹුරු සමාජ ආගමික යථාර්ථයක් තේමා කොටගත් කවි ගෙත්තමකින් නැත්නම් පබැඳුමකින් ඔය විදිහට පුතේ අපිට ලස්සන ආරම්භයක් ගන්න පුළුවන් රසස්වාදය හෝ ਵਿਚාරය ලියන්න පෙර ආතුව. හරි. ඔන්න එහෙම අරගෙන අපි පළවෙනි කවිය දැන් ඔන්න උදාහරණයට ගන්නවා. මගක් නම් පියවර මතින් පියවර තබා කියන කවිය උදාහරණයට අරගෙන කොහොමද ඕක ඇසුරෙන් තේමාව ගැන කියන්නේ? දැන් අර කියපු කරුණු අපි ගලපලා ලියන්න ඕන. ගොඩ විස්තර ලියන්නත් බෑ. සමාජීය අර්ථය සහ ආගමික අර්ථය දෙකම එකට කරලා ලියන්න. එකක් විතර ලියන්න යන්න එපා. දෙකම එකට කැටි කරලා උත්තරේ නිර්මාණය කරගන්න. එතකොට වඩාත් සාර්ථකයි. හරි දෙක පැත්තක් විතරක් ලියනවට වැඩිය. මෙහෙම පුතේ අපි ලියමු. සාමාන්‍ය මිනිසාට නොපෙනෙන ගැඹුරු දෘෂ්ටියක් තම නිර්මාණයන් තුළින් ව්‍යංග්‍යාර්ථවත් කිරීම දක්ෂ කවියෙකු සතු ලක්ෂණයකි. හරිද? එය කවියා සතු ප්‍රතිභාව ලෙසද හඳුන්වයි. විජේසිංහයන් පද්‍යයට යෙදූ තේමාව මග නම් වේ. මග නම් මිනිස් දිවිය සංකේතවත් කරන සංකේතයකි. මග කරන කොට ගනිමින් කවියා මිනිස් ජීවිතය පිළිබඳ යථාර්ථවාදී අදහසක් ව්‍යංග්‍යාර්ථවත් කරයි. එක් පියවරක ආරම්භයෙන් දීර්ඝ මාවතක් නිර්මාණය වේ. එසේම යමෙක් මිනිසෙකු ලෙස උපත ලද තැන පටන් සොහොන් කොත දක්වාම යන ගමන දිගු චාරිකාවකි. ජීවිතයේ අතරතුර මුණ ගැසෙනා යම් යම් කරදර හමු වේ. අතරමඟ දිවිය නතර කරලිය නොහැක. එය මුවදොර සොයා ගලා යන ගඟක් මෙන් කෙසේ හෝ අවසානය දක්වාම යා යුතු ගමනකි. ලදරු විය, ළමා විය, තරුණ විය, මහලු විය මේ සෑම අවස්ථාවකටම මුහුණ දිය යුතුය. අතරමඟ ආපසු හැරී යා නොහැකි ගමනක මිනිසුන් වූ අප නිරතව සිටින වග කවියා සිහි ගන්වයි. ආගමික දෘෂ්ටියෙන් බැලූ කලද මුවදොර නම් නිවනයි. වත්මන් මිනිස් දිවිය නම් දීර්ඝ සංසාර ගමනක තාවකාලික කෙටි ගමන් මගකි. ඒ ගමනේ අතරමඟ ලත විය නොහැක, පමා විය නොහැක. ලත වන්නා නිවන පමා කොටගෙන ගෝරතර සසරේ දුක් විඳී. ගමන කෙළවර දකිනු රිසිනම් නිවනේ දොරටුව සොයා ගත යුතුය. රත්නශ්‍රී විජේසිංහයන් පවසන්නේ
මෙම ජීවන යථාර්ථය නොවේද? ඔන්න ඔය විදිහට පුතේ අපිට මේ කවිය තේමාව පළවෙනි කවිය ඔස්සේ විග්‍රහ කරන්න පුළුවන්. මේක චුට්ටක් දීර්ඝව විස්තර කරා. ඔයිට වැඩි කෙටියෙන් ලිව්වත් ගැටලුවක් නෑ. නමුත් හරියට විස්තර වෙන්න ඕනි ඉතින් අහන දේ. නේද? හරි අපි එහෙනම් ගමුකෝ දෙවෙනි කවිය. මොකද කියන්නේ සිය දහස් කෝවේ හමු වෙන මන් සන්ධි පසුව අතවනා දහස් දෙනා එක පියවරෙන් දහසක් යොදුන් දුර ආරම්භනා. පුතේ මේ කවිය සමාජීය අර්ථයේ කවිය. මොකද්ද මේකෙන් මේ කියන්න උත්සාහ කරන්නේ? මනුෂ්‍ය ජීවිතයේ අර්ථය ගැනම තමයි කවිය කියනවා. අපේ ජීවිතය කියලා කියන්නේ හරියට පාරක් වගේ. මේ පාරක හම්බ වෙනවා කුඩා මංසන්ධි හැරවුම් පාරවල් කෙටි පාරවල් නේද? විවිධ කුඩා පාරවල් අපිට හම්බ වෙනවා. කෝවේ කියන්නේ කුඩා පාරවල් වලට. නේද? එතකොට අපි යන ගමන් මඟ දැනගෙන අපි යන්න ඕනි. අතරතුර හම්බෙන පාරවල් ගානේ හැරෙන්න ගියොත් අපේ ජීවිතේ අපි යන ඉලක්කය අපිට අමතක වෙලා යනවා, මග ඇරෙනවා. නේද? ජීවිතයත් හරියට පාරක් වගේ නේද? කෙටි මාවත් හම්බ වෙනවා කුඩා වේදී ජීවිතේ ජය ගන්න නේද? ඔය කියන්නේ මේ මද්ද්‍රව්‍ය වෙළඳාම් කියයි, අවියායුධ වෙළඳාම් කියයි. ජීවිතේ ජය ගන්න හරි ලේසි. ඉක්මනට සල්ලි හොයන්න පුළුවන්. හැබැයි මේ වගේන් පසු කාලීනව Tamanට වෙන බලපෑම මේ කෙටි කාලීන සතුටක් වෙනුවෙන් ජීවිතේ ඉතුරු කාලෙම හිරබත් කන්න වෙන්න පුළුවන්. නේ ඉතින් එතකොට ජීවිතේ සතුටක් දයහපතට අසත්පුරුෂකම් බෑ. නේද? වපුරලා ඔයා ජීවත් වෙලා තියෙන්නේ. නේ කවියා ඒ වගේම තමයි ජීවිතයේ සමහර අභියෝග ජය ගන්න ලේසි නෑ. මේ ඉගෙන ගන්න එක ලේසි නෑනේ. දුක් විඳින්න වෙනවා, පාඩම් කරන්න වෙනවා, නිදි මරන්න වෙනවා. හරි අපහසුයි. හැබැයි ඔයා අමාරුවෙන් හරි ඉගෙනගෙන ඔයාගේ ඉලක්කයට ගියොත් ඔයාලගේ හීන ඇති නේද? ඉලක්කයට ගියොත් ඔයාට ආපු ගමන් මඟ දිහා බලලා මම මෙච්චර දුක් විඳලා මෙතෙන් ආවේ නේ. දුක් විඳින්නම ඕනේ ඉගෙන ගන්න. නමුත් ඔයා සර්ව සාධාරණ විදිහට ජීවිතේ ජයගත්ත කෙනෙක් විදිහට ඔයාට සතුටු වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ ජීවිතේ කියන්නේ ගමන් මගක්. විවිධ පාරවල් ඔයාට මුණ ගැහෙනවා. ඔයාගේ මාර්ගය, ඔයාගේ අනාගතේ නිර්මාණය කරන්නා නිර්මාපකයා ඔයාමයි. ඔයා තෝරා ගන්නා මාර්ගය මත ඔයාගේ අනාගතය තීරණය වේ. ඔයා අනාගතය කොතනද ඉන්නේ කියන එක තීරණය වෙයි. ඔය යන ගමන් මගේ අපිට විවිධ පුද්ගලයෝ හම්බ වෙයි. හොඳ අය වෙන්න පුළුවන්, නරක අය වෙන්න පුළුවන්. නේද? එතකොට අපි මේ ජීවිතය යන්නේ තනියම කියනක ඔයා මතක් කරගන්න ඕනි. නේ? කොච්චර මිනිස්සු අපේ ජීවිතේට හම්බ වුණත් අපි ජීවිතේ ගමන් ගන්නේ නේද? තනියම. ඒ නිසා දැන හැඳිනගෙන සමාජයේ මිනිසුන් අපි ආශ්‍රය කරන්න ඕනි නේද? ඒ වගේම කවියා කියනවා එක පියවරකින් දහස් යොදුන් දුර ආරම්භනා. එක සාර්ථක කුඩා පියවරක් තමයි පුතේ දීර්ඝ මේ ගමන් මඟක ආරම්භය වෙන්නේ. ඔයා පාඩම් කරන්න හැමදාම හිතනවා නම් අනේ මට බෑ හෙට කරනවා කියලා හිතෙනවා නම් කවදාවත් පාඩම වෙන්නේ නැහැ නේ. අද ඔන්න පැයක් අරගෙන අද වැඩේ පටන් ගත්තොත් ඊළඟ දවසෙත් ඒ විදිහටම කරන්නවට හිතෙනවා. නේද? එතකොට යම්කිසි වැඩකට අපි තියෙන පළවෙනි පියවර තමයි තව පියවරවල් දහසක ආරම්භය වෙන්නේ. ඒ නිසා තමන්ගේ මඟ නිර්මාණය කරන්නා තමන්මයි කියන එක කවියා මෙතනදී මිනිස් ජීවිතයේ යථාර්ථය ගැන අපිට පැහැදිලි කරලා දෙනවා. හරි පුතේ. එතකොට ඔන්න ඔය දෙවෙනි උදාහරණේ ලියලා ඔක ලිඛිත භාෂාවෙන් අපිට මේ විදිහට ලියන්න පුළුවන්. කොහොමද? ජීවන ගමන් මගේ හමුවන සිය දහස් සංඛ්‍යාත කුඩා වේදී මහා වේදී මන්සන්ධි අනන්තය ප්‍රමාණය. මිනිසාට ජීවිතය ජය ගැනීමට විවිධ කාලවලදී විවිධ මාර්ග පෙනේ. නමුත් නිවැරදි මාවත සොයාගත යුත්තේ ජීවිතය නිවැරදි දිශාවට මෙහෙයවිය යුත්තේ තමාමය. තීරණාත්මක තීරණ ගැනීමට සිදුවන අතර විටෙක ජීවිතයේ උඩු යටිකුරු විය හැක. ඇතැම් විට ජීවිතයට අතවනා පැමිණෙනවුන් රැඳෙනු ඇත. විටක අතහැර යනු ඇත. එය ජීවිතයේ ස්වභාවයයි. තම ගමන තම ගමන් මාර්ගය එහෙමත් නැත්නම් තම ගමනාන්තය නිවැරදි මාර්ගය වූ විට පහසුවෙන් ගමනාන්තයට ළඟා විය හැක. එසේම ජීවිත ගමන් මගේදී අප ගන්නා තීරණ මත දිවිය සුන්දරද අසුන්දරද යන මඟ තීරණය වේ. ආගමික දෘෂ්ටියෙන් බැලූ කලද සිය දහස් වර නේක මිනිසුන් වී අප ඉපදී ඇත. ඒ ජීවිතවල
රැස් කරගත් පව්පින් අනුව නැවත උප්පත්තීන් සිදුවේ. මෙය නොනවතින චක්‍රයකි. ඒ චක්‍රය නවතාලිය හැක්කේ දිවිය ගත කිරීමට අප තෝරා ගන්නා මාර්ගය අනුව බව කවියා ව්‍යංගයා අර්ථවත් කරයි. පුතේ ඔය විදිහට අපිට විස්තරයක් ලියන්න පුළුවන් මේක පැහැදිලි කරලා. හරි. අපි බලමු ඊළඟ කවිය විස්තර කරන්න පුළුවන් කොහොමද කියලා. හරි පුතේ ඔන්න ඊළඟ කවියෙන් කියනවා අම්බලම් විසිතුරු සල්පිලෙන් වටරවුම් පදික වේදිකා මල් වැටෙන්. පුතේ මොනවද මේ අම්බලම් කියලා කියන්නේ? අම්බලමක් කියලා කියන්නේ తాවකාලික නැවතුම් පොලක්. අර ඉස්සර ගමන් ගන්නකොට මිනිස්සුන්ට විඩාව නිවා ගන්න හදපු ස්ථානයක්. නේද? ගියක් වගේ එකක්. එතකොට කවියා කියනවා මේ පාරේ යනකොට අම්බලම් හම්බ වෙනවලු විසිතුරු සල්පිල් වටරවුම් පදික වේදිකා මල් වැටි මේ වගේ දේවල් හම්බ වෙනවා. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? අපේ ජීවිතේ ජීවන ගමන් මගේ අපි යනකොට නේ අපිට ජීවිතේ නේක විසිතුරු දේවල් අත්දකින්න අත්විඳින්න හම්බ වෙනවා. නේද? හැබැයි කවියා මතක් කරනවා අපේ ජීවිතේ අම්බලමක් මේක తాවකාලික නවාතැනක්. අම්බලමක් කියන්නේ తాවකාලික නවාතැනකටනේ. නේ මේක తాවකාලික නවාතැනක්. අපි මේ తాවකාලික නැමතුමක මේ ලැබුම් අරගෙන ඉන්නේ. ඒ ජීවිතේදී අපිට අසුන්දර දේ අත්විඳිනවා වගේම මේ විසිතුරු සල්පිල් මල් වැටවල් වගේ සුන්දර දේවල් ජීවිතේ අත්විඳින්න ලැබෙනවා නේද? කාම ලෝකේ කාමභෝගී මිනිසුන්ට මේ වගේ සුන්දර දේවල් අත්විඳින්න ලැබුණා මේ සුන්දරත්වයේ තුල ගුලි වෙලා මේ ජීවිතයේ යථාර්ථය අමතක වෙලා යනවා. අපි මේ ආවේ මොකටද කියන කාරණය අමතක වෙලා යනවා. ඒ නිසා කවිය මතක් කරලා දෙනවා මෙව්වා අපේ ජීවිතේ මුලා කරන දේවල්. ජීවිතයේ මේ අරමුණක් කරා ගමන් කරනකොට මේ වගේ මුණ ගැහෙන නේක දේවල් විචූරණ ජීවිතේට හමු වෙන මුණ ගැහෙන මේ දේවල් වලින් මුලා වෙන්න එපා. ඔයාගේ ගමන යන්න. මේ දේවල් විඳින්න. විඳිමින් ඔයාගේ අරමුණ කරා යන්න කියන දේ කවියා අපිට මතක් කරලා දෙනවා. ආගමික දෘෂ්ටියෙන් බැලුවත් ඒ වගේ පුතේ. ආගමික දෘෂ්ටියෙන් බැලුවත් අපේ ජීවිතේ සංසාර ගමනට බැඳ ගන්න කාම ලෝකේ නේ සිත සතුටු කරන කාමයේ වඩවන දේවල් වැඩි. මේ වට ලොල් වුණාම මිනිස්සු ආධ්‍යාත්මික ජීවිතයෙන් ඈත් වෙලා ඒ දේවල් තුලම ලොල් වීම තුල සසර ගමන තව දික් කර ගන්නවා. මේ යථාර්ථය තමයි කවිය පැහැදිලි කරන්නේ. ඔය කෙටියෙන් පැහැදිලි කරේ තව දීර්ඝ වශයෙන් ඕක අපිට විග්‍රහ කරගන්න පුළුවන්. අපි යමු දැන් ඕක තේමාවට උචිත පරිද්දෙන් කොහොමද අපි ලියන බසින් ඕක ලියන්නේ කියලා බලන්න. කොහොමද අපිට ලියන්න පුළුවන්? පුතේ අපිට ආරම්භයක් ගන්න පුළුවන් මෙහෙම. අම්බලම නම් සුළු විවේකයක් ලබා දෙන ස්ථානයකි. නේද? ගෝරතර සසර ගමනේ මේ ලද දිව්‍යතාවකාලික නවාතැනකි. කවියා පෘථග්ජන මිනිසාට දිවියේ අරුත තවදුරටත් පහදා දෙයි. මිනිසුන් මුලා කරන කාම ලෝකයට බැඳ තබන විසිතුරු දෑ බොහෝමය. ඒවාට ලොල්වන කාම ලෝකයේ මිනිසා මුලාවක පැටලී මග වැරදි తాවකාලික සතුටක් භුක්ති විඳි. කවියා නැවත සිහිගන්වන්නේ මේ දිවිය මොහොතක විරාමයක් විනා දීර්ඝ විවේකයක් ගැනීමට ඉඩක් නොමැති දිවියක් වගයි. මරණින් මතු නැවත අලුත් ගමනක ආරම්භය සිදුවේ. එකේ ගමන යහපත් කර ගැනීමට නම් මේ ලෝක වශයෙන් නිවැරදි මගක ගමන් ගත යුතු වග කවියා ව්‍යංග්‍යාර්ථවත් කරයි. සමාජීය අර්ථය විග්‍රහ කර බැලීමේදීද මිනිස් දිවිය ඇස රවටනා తాවකාලික සතුටක ගිල්වන අපමණ දෑ මුණ ගැසෙනා වග කවියා සිහි ගන්වයි. නමුත් යථාර්ථවාදී ජීවිතයේ සතුට පමණක් භුක්ති විඳිමින් සිටිය නොහැක. වෙහෙස වී වැඩ කරන්නට මුදල් ඉපයීමට සිදුවේ. මේ දිවිය නොනවතින වෙහෙසකාරී ගමනක් වග කවියා ධ්වනිතවත් කරයි. එය නවතාලීම උදෙසා නිවැරදි මඟක් තෝරා ගැනීමට කවියා යෝජනා කරයි. එහෙනම් ওই විදිහට අපිට ওই ප්‍රශ්නේ අවසන් කරන්න පුළුවන්. එහෙනම් අද අපි සාකච්ඡා කරේ මේ මඟ කියන පද්‍ය නිර්මාණයේ තේමාව. වස්තු විෂය ගැන අපෙන් ඇහුවොත් කොහොමද ඒක විග්‍රහ කරන්නේ? සමාජීය දෘෂ්ටියෙන් සහ ආගමික දෘෂ්ටියෙන් කොහොමද විග්‍රහ කරන්නේ කියන එක ගැන කතා කරලා තව දුරටත් රසවත් අදහස් යොදලා ඔයාලට ලස්සන කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට වීඩියෝ මෙතනින් නිමා කරනවා. ඔබ සැමට විග්‍රහ කරගන්න පුළුවන්. එහෙනම් පුතේ අද විග්‍රහ කරගන්න පුළුවන්. එහෙනම් පුතේ
තවත් වීඩියෝ එකකින් අලුත් මාතෘකාවක් සමගින් ඔයාලව මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. අයුබෝවන්.